තම්නේල් එක බලනකොටම ඕගොල්ලොන්ට හිතනවා ඇති අද කිෂාන් කාට දන්න බනින්ඩ යන්නේ කියලා. මේක මට අවශ්‍ය නැති දෙයක්. ඒ කියන්නේ මට අදාළ නැති දෙයක්. නමුත් කිතුණු ලෝකයට මේක අදාළ වෙලා ඉවරයි. මම දැක්කා කිතුණුවන් මේ ගැන වැඩිපුර කතා කරේ නැති වුණාට ලෝකයේ මිනිස්සු වැඩිපුර කතා කරන්න පටන් අරන් තිබෙනවා. මම දැක්කා ලෝකයේ channels වල හිටන් මේ වෙඩිං එක ගැන මිනිස්සු කතා කරනවා. ඉතින් සාමාන්‍ය ඔය වගේ ග්‍රෑන්ඩ් වෙඩිං එකක් තිබ්බම මිනිස්සු කතා කරනවානේ. ඉතින් ඒක සමහර පැත්තේ ඇවිල්ලා ප්‍රසිද්ධ නිසා ඒ මිනිස්සුම කතා කරනවා. සමහර පැත්තේ මිනිස්සු විවේචන කරලා කතා කරනවා. ඉතින් මෙතන තිබෙනා වූ කිතුණු දහමට නැත්නම් කිතු දහමට යම්කිසි හානියක් වෙන්නා වූ යම්කිසි දෙයක් ගැන මිනිස්සු කතා කරපු නිසා පූජකයන් නැත්නම් දේවදාසයන් දේව සේවකයන් මේ වගේ ග්‍රෑන්ඩ් ලෙවල් එකේ වෙඩිංස් මේ වගේ ආඩම්බරකාරී දේවල් කරන්න පුළුවන්ද නැද්ද කියන උදේ මම පොඩ්ඩක් කතා කරන්න කැමතියි. ඇත්ත වශයෙන්ම දැන් මේ පවුල් දෙක හරි ඒ කියන්නේ ලංකාවේ යම්කිසි පූජකයෙක් ඒ වගේම සිම්බාබ්වේ රටේ යම්කිසි පූජකයෙක් ඔවුන්ගේ දරුවෝ දෙදෙනා අතර තමයි මේ විවාහය සිද්ධ වුණේ. ඇත්ත වශයෙන්ම දැන් මිනිස්සු කතා කරනවා තම්නෙල් එකේ දාලා තියෙනවා මුද්ද විතරක් කෝටි 15ක් කියලා කියනවා සමහර කට්ටිය 10ක් කියනවා 5ක් කියනවා අපි දන්නේ නැහැ. නිකන් මිනිස්සු හේ කතා කරනවානේ. ඒගොල්ලන්ගේ ආර්ථිකයත් එක්ක ඒක ලොකු වටිනාකමක් ඇති මුද්දක් වෙන්න පුළුවන්. ඉතින් අපි සෙලිබ්‍රිටිස් ගැන බලනකොට ඒ කට්ටියත් ඒ වගේ දේවල් කරනවා. ඉතින් මේක වරදක්ද කියන එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඉතින් මගේ දැක්ම ඒ කියන්නේ දැන් මම හෙරසිස් වලට විරුද්ධව කතා කරනවා. ඒකේ කිසිම චේන්ජ් එකක් නැහැ වෙනසක් නැහැ. හෙරසිස් ඒ වගේම වැරදි කල්ට් එකක් ව්‍යාජ ධර්මයක් දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධව කවුරු හරි කතා කරනවා නම් නැත්නම් ක්‍රියා කරනවා නම් ඒකට විරුද්ධව එදාත් කතා කරා අදත් කතා කරනවා හෙටත් කතා කරනවා. ඒකටත් මේකට සම්බන්ධයක් නැහැ. නමුත් මෙතනදී පාස්ටර් කෙනෙක් නැත්නම් ප්‍රොෆට් කෙනෙක් ඉවැන්ජලිස්ට් කෙනෙක් ටීචර් කෙනෙක් ඒ වගේම පාස්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. පූජකවරයෙක් හරි කිතුණු පූජකවරයෙකුට මේ වාගේ දෙයක් කරන්න පුළුවන්ද කියන එක. ඉතින් මෙතන පැහැදිලිව අපි දකිනවා මෙතනදී ඔවුන් පාවිච්චි කරලා තියෙන ඔවුන්ගේ මුදල්, ඔවුන්ගේ සල්ලි. අපි දන්නවා මේ දෙදෙනාම හරි ඒ තාත්තලා දෙදෙනා මේ දරුවන්ගේ තාත්තලා දෙදෙනාම ලොකු ව්‍යාපාරිකයන්, මල්ටි මිලියනර්ස්. හරි ඉතින් ඒගොල්ලොන්ට තියෙන ඒ මුදල් එක ඒගොල්ලෝ කෝටි 15 නෙමෙයි කෝටි 25කට මුද්දක් අරන් තමාගේ පුතාට තමාගේ දියණියට විවාහයක් කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකේ මේ දැන් මේ ගැන ඒක ප්‍රශ්නයක් කියලා කතා කරනවා නම් අන්න ඔතෙන්දී ඇත්තට ඇවිල්ලා අපි කුහකයන් හැටියට තමයි ගණන් ගන්න වෙන්නේ. ඊර්ෂ්‍යාකාරයෝ හැටියට. දැන් සමහර කට්ටිය කියනවානේ ඔවුන්ගේ අනුගාමිකයන් කියනවානේ අපිට ඊර්ෂ්‍යාකාරයෝ කියලා කිෂාන් ඇවිල්ලා කුහකෙක් කියලා ලේබල් කරලා තියෙනවානේ. දැන් මේ ඒක විහිළුවක්. හරි. දැන් ඇත්තටම දැන් මේ ගැන අපි විවේචනය කරනවා නම් ඔවුන්ගේ මුදල් වල කරන්නව දේවල් ගැන ඇත්තටම ඔය ලේබල් එක හරියන්නත් ඉඩ තියෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දෙවියන් වහන්සේගේ මුදල් නැත්තම් මිනිස්සු දේව සේවයට සභාවේ වර්ධනයට නැත්තම් ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචි උදෙසා දෙන්නා මුදල් වලින් ඒ විදියට එච්චර ලොකු විවාහයක් කරනවා නම් නැත්තම් වියදම් කරනවා නම් ඒක ප්‍රශ්නයක්. හරි මෙතනදී අපිට පැහැදිලිව දකින්න පුළුවන් උන්ට ඕන තරම් මුදල් තියෙනවා. උන් ව්‍යාපාරිකයන් කියලා අපි දන්නවනේ. ඒ නිසා ඒ මුදල් වලින් ඔවුන් ඒක පාවිච්චි කරලා ඒ වාගේ ආඩම්බර විවාහයක් කරාට ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔතන බයිබලානුකූල කිසිම වරදක් අපි දකින්නේ නැහැ. දැන් මෙහෙම දෙයක් තියෙනවා. දේවදාසයන්ගේ එතික්ස් ගැන කතා කරනකොට කොහොමද යන්න ඕන කියනව දේවල් ගැන ඒ කල්චර් එක තුල ඒ සංස්කෘතිය තුල අපිට කතා කරන්න පුළුවන් දේවල් තිබෙනවා. ඉතින් ඒක වෙනම දෙයක්. දැන් ඒක මම මෙතන කතා කරන්න යන්නේ නැහැ. හැබැයි මෙතන පුද්ගලිකව මම දකින්නේ නැහැ යම් කිසි වරදක් තියනවා කියලා. ඉතින් සමහර විට මේක මෙච්චර ප්‍රචාර කරන්න ඕනද කියන එක ඒක වෙනම කතාන්දරයක්. ඒක අපි වෙනම ඩිස්කස් කරන්න පුළුවන්. දැන් තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් තමාගේ දරුවා යම් කිසි විවාහයක් කරනකොට ඒ ගැන ප්‍රචාර කරන එක නේ කියන්නේ යම් කිසි සෝෂල් මීඩියා පෝස්ට් එකක් දාන එක නැත්නම් සාක්ෂියක් හැටියට ඒක ප්‍රකාශ කරන එක කිසිම වරදක් නැහැ. ඉතින් ඒ නිසා මෙතනදී ලෝකයේ මිනිස්සු ඕනට වැඩිය කතා කරනවා තමයි. ඉතින් ඒගොල්ලන්ට ඇවිල්ලා කොහොමටත්
කල්ට් එකක් වුණත් හෙරිසි එකක් වුණත් මිනිස්සු දකින්නේ කිතුණුව කියලා තමයි. දැන් අපි කියමු ජෙහෝවාස් විට්නසස් කියලා. මිනිස්සු දකින්නේ කිතුණුවන් හැටියට. ඒ කියන්නේ කිතු දහම මොකද්ද, ව්‍යාජ ධර්මයක් මොකද්ද කියන එක අපි තමයි ඒක වර්ග කරලා තියන්නේ. අපි ඒක දන්නවා. හැබැයි ලෝකයේ මිනිස්සයාට දන්නේ නැහැ. ඒ නිසා ඒ මිනිස්සයා ගහන එක ගහනවා. හැබැයි කිතුණුවන් හැටියට අපි මෙතනදී පරිස්සම් වෙන්නට අවශ්‍යයි. දැන් සමහරකට හිතන්න පුළුවන් මොකද්ද කිෂාන්ට වෙලා තියෙන්නේ, මොන හරි වෙනසක් වෙලාද කියලා හිතනවා වෙන්න පුළුවන්. දැන් කිසිම වෙනසක් වෙලා නැහැ. දැන් හෙට අනිද්දා එන වීඩියෝස් ටිකක් හොඳටම බලන්න. සමහර බ්ලාස්ටිං වීඩියෝස් අනිවාර්යයෙන්ම එනවා. ඉතින් ඒකේ කිසිම වෙනසක් නැහැ. ඉතින් ඒක වෙනම ප්‍රශ්නයක්. හැබැයි මම ඒ ගැන නෙවෙයි මම දැන් මෙතන තර්ක කරන්නේ. මෙතනදී දේවදාසයෙකුට නැත්නම් දේව සේවය කරන කෙනෙකුට එයාගේ මුදල් වලින් එයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. එයාට මුදල් තියනවා නම් ඒක ඒ විදිහට භාවිතා කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ කියන එක තමයි මගේ මතය. හැබැයි මෙතන අපි දකින්න ඕන දේ තමයි දෙවියන් වහන්සේ, මම කලින් කියපු විදිහට දෙවියන් වහන්සේගේ මුදල්, ඒ කියන්නේ දෙවියන් වහන්සේ මුදල් කියන්නේ මිනිස්සු දෙවියන් වහන්සේට ඒ සේවයට දෙන දේවල් අවභාවිතා කරනවා නම් අන්න ඔතන ප්‍රශ්නයක් තියෙනවා. හරි, දැන් මම ගිය දවස්වල වීඩියෝ එකක් දැම්ම අර කොරියානු සයන් නායකයා ලී ගැන. ඔහු ගැන ඒ මුදල් අවභාවිතා කරලා තිබෙනවා කියලා දැන් අධිකරණයේම තීන්දුවක් දීලා තිබෙනවා. දඬුවමකුත් ඔහුට සිර දඬුවමක්, හැබැයි ඒක අත්හිටවපු සිර දඬුවමක් හැටියට දීලා තිබෙනවා. ඔන්න ඕක වරදක්. හරි, ඒක පැහැදිලි වරදක් හැටියට අපි දකිනවා. හැබැයි දැන් එහෙම නැතුව ඒගොල්ලොන්ට ඒක භාවිතා කරන්න පුළුවන්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ විතරක් නෙවෙයි, අපි තේරුම් ගන්න ඕන දෙවියන් වහන්සේගේ වචනේ පැහැදිලිව කියලා තියෙනවා අර ගෝයම් පාගන හරකාගේ කට බඳින්න එපා කියලා. ඉතින් ඒ කියන්නේ අපි පරණ ගිවිසුමේ ලිවිවරුන්ගේ කාලේ ඉඳලා බලද්දී දේවදාසයෙකුට හරි සේවය කරන එක්කෙනෙකුට සියලුම අවසර තියෙනවා. එයා වෙනුවෙන්, එයාගේ පවුලේ අය වෙනුවෙන් ඒ සභාවෙන් ලැබෙනා මුදල භාවිතා කරන්න කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඒකට තියෙනවා යම්කිසි සීමාවක් තියෙනවා. ඉතින් යාගේ ජීවිතය, යාගේ දරුවන්ගේ ජීවිතය, දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය දේවල්, ඇඳුම් පැළඳුම් ගන්න ඒ දේවල්, මේ වගේ වෙඩින් එකක් ආවත් ඉතින් ඇයි එයා රැකියාවක් කරන්නේ නැහනේ. ඉතින් එයා හැම දෙයක්ම සභාව වෙනුවෙන්, දේව සේවය වෙනුවෙන් කැප කරලා තියෙනවා නම් බයිබලයේ පැහැදිලිව ස්වාමීන් වහන්සේ අනුමතිය දීලා තිබෙනවා. එයාගේ අවශ්‍යතාවය ඒ සභාවේ හරි තියෙනවානේ, නියමයක් තියෙනවානේ. ඒ අනුව එයාට ඒක භාවිතා කරන්න පුළුවන්. allowance එකක් හැටියට හරි නැත්නම් පිට රටවල වල සැලරි කියන වචනේ භාවිතා කරනවා. ඉතින් මොන වචනේ භාවිතා කරත් එයාට ඒ අවශ්‍ය දේ නැත්නම් එයාට ලැබිය යුතු දේ අරගෙන එයාට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි දැන් ඔතන තියෙන අනිත් ප්‍රශ්නය තමයි සමහර සභාවන් වල ප්‍රශ්න ඇවිල්ලා තිබෙනවා. ඕනට වැඩි, ඒ කියන්නේ සභාවේ සල්ලි අරගෙන, දැන් අර කොරියන් කතාව වගේ තමයි. ඒ කියන්නේ ඕනට වැඩි අරගෙන එයාගේ සුපෝභෝගී ජීවිතේ වෙනුවෙන් එයා ඒ මුදල භාවිතා කරලා තිබ්බනම් ඒක ප්‍රශ්නයක් වෙනවා. දැන් මේ වගේ ව්‍යාපාරයක් කරලා, ස්වයං රැකියාවක් කරලා ඒ මුදල් වලින් ඒගොල්ලෝ යම්කිසි දෙයක් කරනවා නම් ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අනිත් එක මෙතෙන්දී මම තවත් කාරණයක් මතු කරලා පෙන්නන්න කැමතියි. දැන් සමහර කට්ටිය හිතනවා අපි මේ ඊර්ෂ්‍යාවට කතා කරනවා, අපි මේ තරහට කතා කරනවා කියලා. නෑ, එහෙම නෙමෙයි. කවුරුත් අපායට යනවාට අපි මේ බලාගෙන ඉන්නව කට්ටිය නෙමෙයි. ඒ අපායට යනවා නම් අපි ඒකට කැමති නැහැ. හරි? ඉතින් ඒ හැම දෙනාම ස්වර්ගයේ සිටින්න ඕන. අපි දන්නවා යම් කිසි දවසක් අපි ස්වර්ගයට යනවා. එදාට ඒ අයත් ඔතන ඉන්න ඕන කියන එක තමයි අපගේ බලාපොරොත්තුව. විශේෂයෙන් මගේ බලාපොරොත්තුවත් ඒකයි. ඉතින් ඒ නිසා කවුරුත් විනාශ වෙන්න ඕන කියන මනසෙන් නෙමෙයි දෙවියන් වහන්සේ ඉන්නේ. ඉතින් ඒ වගේ දේව දාසයන් වන අපිත් ඉන්නේ කවුරුත් විනාශ වෙන්න ඕන මනසෙන් නෙමෙයි. ඉතින් ඒ නිසා අපි කාටවත් ශාප කරන්නේ නැහැ. මමත් ශාප කරන්නේ නැහැ. වෝන් කරනවා මේ වගේ දේවල් වෙයි පරිස්සමෙන් කියලා වෝන් කරනවා. පාවුල් තුමා අපි දකිනවා එතුමා මේ යක්ෂයාට බාර කරපු අවස්ථාවන් තිබෙනවා නේ. ඉතින් ඒකට හේතුව එයාව ස්වර්ගයේ දකින්න ඕන කියනා වූ ඒ පරමාර්ථයේ උඩම. ඒ වගේ තමයි අපි කරන්නේ. මේ විදිය දේවල් කරන්න එපා. මෙහෙම දේශනා කරන්න එපා. මිනිස්සු මුලා කරන්න එපා. යක්කුන්ට ඉඩ දෙන්න එපා කියලා අපි ඍජුවම අපි කතා කරන්නේ තිබෙන ආදරය නිසා. හරි, ඉතින් ඒගොල්ලෝ ස්වර්ගයට එන්න ඕන. ස්වර්ගේ නැති කරගන්න හොඳ නෑ. ජීවන පොතේ නම විනාශ කරගන්න හොඳ නෑ කියනා වූ ඒ අදහස මත තමයි අපි කතා කරන්නේ මිසක්
කාටවත් විරුද්ධව මේ තරහෙන් වෛරයෙන් කතා කරන්නේ නැහැ. කාවත් ශාප කරන්න නෙමෙයි. කාවත් විනාශ කරන්න නෙමෙයි. ඔබ සියලු දෙනාම තේරුම් ගන්න ඕන. මේ ප්‍රොෆෙට්ස්ලාගේ චර්චස් වලට යන්නව කට්ටිය ඔබත් තේරුම් ගන්න ඕන. අපි මේවා කතා කරන්නේ ඔබ හැදෙන්න ඕන. ඒ අය හැදෙන්න ඕන. ඔබ නිරේට හපායට යන්න නෙමෙයි. ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට යන්න ඕන. දෙවියන් වහන්සේගේ රාජ්‍ය උරුමකාරයන් හැටියට ඔබ ඒ රාජ්‍ය තුලට පිවිසෙන්න ඕන කියන නිසා. හෙරටික් මතයක් තුල සිටිනවා නම් හරි දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධව ඉන්නවා නම් ඉතින් දෙවියන් වහන්සේගේ වචනයට පටහැනිව යම් දෙයක් කරනවා නම් මම දැන් පහුගිය වීඩියෝ එකේ කතා කරා සැබෑ සුභාරංචිය මොනවද කියලා. ඉතින් පාවුල් ඔතන පැහැදිලිව කියනවා සුභාරංචි කියන්නේ මෙන්න මේකයි සුභාරංචිය. ඉතින් මේකට විරුද්ධව නැත්තම් වෙනස් සුභාරංචියක් කවුරු ගෙනාවා ඔහු ශාපලද්දව පුද්ගලයෙක් කියලා ඉවරයි. ඉතින් ඒ නිසා මේ දේ කවුරු කරත් දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධයි නම් දෙවියන් වහන්සේගේ වචනානුකූලව නෙමෙයි නම් ප්‍රශ්නයක් තමයි. ඉතින් එහෙම නැතුව දෙවියන් වහන්සේගේ වචනයත් එක්ක ඉන්නවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසා මට අවශ්‍ය වුණා මෙන්න මේ දේ ගැන කතා කරලා පැහැදිලි කරන්න. මන්ද මේක කිතුණු සමාජයට යම්කිසි කැලලක් ඇතිවන විදියට මිනිස්සු කතා කරපු නිසා, කියන්නේ පිට ඉන්න මිනිස්සු කතා කරපු නිසා තමයි මම මේ ගැන කතා කරේ. හැබැයි හෙරසි කියන්නේ හෙරසිස්. හරි. ඒකට විරුද්ධව කතා කරන එක රොයල් බයිබල් කොලෙජ් එක වෙන්න පුළුවන්, කිෂාන් වෙන්න පුළුවන්. ඒක නතර වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ ආශිර්වාද ඉක්මනින්ම තවත් රසවත් කතාවක් තිබෙන වීඩියෝ එකකින් ඕගොල්ලොන්ට එක මම සම්බන්ධ වෙනවා.